ආයුබෝවන් ඔබේ කේන්දරයේ සිකුරු උච්චයි නැතිනම් ගුරු ස්වශේෂ්ත්‍රයි. හැබැයි අදාළ මහදශාව ආවාට පස්සේ බලාපොරොත්තු වුණු තරම් සල්ලි ලැබුණේ නැද්ද? නැතිනම් දියුණුවක් ආවේ නැද්ද? ගොඩක් දෙනෙක් ජ්‍යොතිෂවේදීන් ළඟට ගිහින් අහන ප්‍රධාන ප්‍රශ්නය තමයි අනේ මහත්තයා මගේ කේන්දරේ උච්ච ග්‍රහයෝ දෙන්නෙක්ම ඉන්නවා. හැබැයි මට තාම හරියට රස්සාවක් නැහැ. ව්‍යාපාර පාඩුයි. ඒ ඇයි කියන එක. අද අපි කතා කරන්නේ සාමාන්‍ය ජ්‍යොතිෂ පොත්පත්වල හෝ YouTube වීඩියෝ වල වැඩිපුර කතා නොකරන හැබැයි කේන්ද්‍රයක ඇත්තම රහස එළියට ගන්න ශයනාදී අවස්ථා 12 ගැනයි. සරලවම කිව්වොත් ග්‍රහයෙක් කොච්චර බලවත් වුණත් එයා ඒ වෙලාවේ ඉන්නේ නින්දේද නැත්නම් වැඩ කරමින්ද එහෙමත් නැත්නම් කෑම කමින්ද කියන එක අනුව තමයි ඔබට ප්‍රතිඵල දෙන්නේ. අද මේ වීඩියෝවෙන් මම ඊටා සරල උදාහරණයක් කියලා දෙනවා. ඔබේ කේන්ද්‍රයේ ඉන්න ග්‍රහයන් ඉන්නේ මොන වගේ අවස්ථාවකද සහ ඒකෙන් ඔබේ ජීවිතයට වෙන බලපෑම මොකක්ද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔබට පුළුවන් ඔබේ කේන්දරේ රහස හොයාගන්න. ශයනාදී අවස්ථා තේරුම් ගන්න මම ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔබ ආයතනයේ ඉන්නවා ඊටාම දක්ෂ ඉහළම සුදුසුකම් තියෙන කළමනාකාරවරයෙක්. එයා තමයි ඒ ශාස්ත්‍රයේ ඉන්න බුද්ධිමත්ම කෙනා. මේ තමයි කේන්ද්‍රයේ උච්ච ග්‍රහයා. හැබැයි ඔබට එයාගෙන් වැඩක් කරගන්න ඕන වෙලාවට එයා ඔෆිස් එකේ චෙයා එකේ ඉඳගෙන හොඳටම නිදාගෙන ඉන්නවා. නිද්‍රා අවස්ථාව නම් ඔබට එයාගෙන් සේවයක් ගන්න පුළුවන්ද? නැහැ නේද? තවත් වෙලාවක එයා ආහාර ගනිමින් භෝජන අවස්ථාවේ ඉන්නවා. ඒ වෙලාවටත් එයා අවධානය දෙන්නේ එයාගේ කෑම එකට. හැබැයි එයා සභාවක කතා කරමින් සභා අවස්ථාව හෝ වැඩ කරමින් ප්‍රකාශන අවස්ථාව ඉන්න වෙලාවක ඔබ ගියොත් එයා එයාගේ උපරිම දක්ෂතාවයෙන් ඔබට පිහිට වෙනවා. අන්න ඒ වගේ තමයි කේන්ද්‍රයේ ඉන්න ග්‍රහයෝ 9 දෙනාත් වෙලාවකට නිදා ගන්නවා, වෙලාවකට කෑම කනවා, වෙලාවකට සභාවල මුල්පුටුවල ඉන්නවා. මේකට තමයි ජ්‍යොතිෂයේ ශයනාදී අවස්ථා 12 කියන්නේ. දැන් අපි බලමු මේ අවස්ථා 12 මොනවාද සහ ඒවායින් ලැබෙන ප්‍රධාන ඵල මොනවාද කියලා. පළවෙනි අවස්ථාව ශයන. මේ කියන්නේ ග්‍රහයා විවේක ගන්නා නැත්නම් සැතපෙන අවස්ථාව. මේ වෙලාවට ලැබෙන ඵල මන්දගාමි. උත්සාහයට හරියන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දෙවන අවස්ථාව උපවේශන. ග්‍රහයා අසුන්ගෙන සිටින අවස්ථාව. යම් කිසි සැලසුමක් ගහන ඉගෙන ගන්න හෝ සංසුන්ව කල්පනා කරන කාලයක්. නේත්‍රපාණි. තුන්වෙනි අවස්ථාව. ඇස සහ අත ක්‍රියාත්මක වන අවස්ථාව. ඊටා විමසිලිමත් ධනය සහ ආරක්ෂාව ලැබෙන සුබ අවස්ථාවක්. ප්‍රකාශන අවස්ථාව. හතරවෙනි අවස්ථාව. ග්‍රහයා මුළු ලෝකයටම බැබලෙන අවස්ථාව. සමාජයේ ඉහළ පිළිගැනීම්, කීර්තිය සහ රස්සාවේ උසස් වීම දෙන්නේ මෙන්න මේ අවස්ථාවෙන්. ගමන අවස්ථාව. පස්වෙනි අවස්ථාව. ග්‍රහයා ගමන් කරමින් සිටින අවස්ථාව නිතර ගමන් බිමන් රස්සාවේ හෝ ගෙදර අස්ථාවර බවක් පෙන්눔 කරනවා. ආගමන අවස්ථාව. 6 වෙනි අවස්ථාව. ග්‍රහයා පෙරලා පැමිණෙන අවස්ථාව හදිසි ලාභ නැති වුණ දේ නැවත ලැබීම සහ පවුලේ එකමුතුකම ගෙන දෙනවා. ඊළඟ අවස්ථාව සභා අවස්ථාව 7 වෙනි අවස්ථාවයි.
ග්‍රහයා සභාවක මුල් පුටුවේ සිටින අවස්ථාවක දේශපාලනික සමාජීය හෝ ව්‍යාපාරික වශයෙන් විශාල නායකත්වයක් සහ ප්‍රසිද්ධියක් ලැබෙන අවස්ථාව. අටවෙනි අවස්ථාව භෝජන අවස්ථාව. ග්‍රහයා ආහාර ගනිමින් සිටින අවස්ථාව. සැප සම්පත් රසවත් ආහාර ලැබුණත් නිතර නිතර ආහාර ගැනීම නිසා සෞඛ්‍ය ගැටලු හෝ අධික ලෙස මුදල් වියදම් වීම වෙන්න පුළුවන්. නවවෙනි අවස්ථාව නුප්ත ලිප්සා. ග්‍රහයා නර්තනයේ හෝ විනෝදයේ යෙදෙන අවස්ථාව. කලාත්මක දේට හොඳයි. හැබැයි අවධානය වෙනතකට යොමු වීමේ නිසා පාඩු වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු 10 වන අවස්ථාව කෞතුක අවස්ථාව. සන්තෝෂයෙන් සහ කුතුහලයෙන් සිටින අවස්ථාව. අලුත් දේ ඉගෙනීමට සහ පවුලේ උත්සව සඳහා ඉතා සුබ අවස්ථාවක්. 11 වෙනි අවස්ථාව නිද්‍රා අවස්ථාව. තද නින්දේ පසුවන අවස්ථාව කම්මැලි බව පාඩුවීම් සහ ලැබෙන්න තියෙන අවස්ථා මගහැරීම් යාම. 12 වෙනි අවස්ථාව තමයි විශේෂ පීඩා සහ වෙනත් අවස්ථා. ග්‍රහයා පීඩාවට පත්ව සිටින විට අසුබ ඵල වැඩිපුර ලබා දෙයි. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි කොහොමද මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපාගන්නේ කියලා හිතන්න. ඔබට දැනට ගෙවෙන සිකුරු මහදශාව කියලා. ඔබේ කේන්ද්‍රයේ සිකුරු සිටින්නේ ප්‍රකාශන හෝ සභා අවස්ථාවක නම් ඒ අවුරුදු 20 ඇතුළත ඔබට වාහන, ගෙවල්, සමාජයේ ඉහළම තැන සහ ධනය નિરાයාසයෙන්ම ලැබෙනවා. හැබැයි ඔබේ සිකුරු උච්ච වෙලා තිබුණත් එයා ඉන්නේ නිද්‍රා අවස්ථාවේ නම් නින්දේ නම් ඔබට මහදශා කාලයේදී මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු සුන්වීම් ඇති වෙන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් නම් අපි මේ ශයනාදී අවස්ථා බලන්න ඕනේ අපේ ජන්ම කේන්ද්‍රයෙන්මයි. ග්‍රහයන් දිනපතා ගෝචරයෙන් ගමන් කරන විට ශයනාදී අවස්ථා මාරු කරන්නේ නැහැ. ගෝචරයෙන් කරන්නේ ජන්ම කේන්ද්‍රයේ තියෙන මේ ශයනාදී ඵලය නිසි වෙලාවට එළියට අරන් දෙන එක විතරයි. ඉතින් දැන් ඔබට පැහැදිලි නේද? කේන්දරයේ ග්‍රහයන් පිහිටලා තියෙන රාශිය විතරක් බලලා පලාපල කියන්න බැරි ඇයි කියලා. ඔබේ කේන්ද්‍රයේ අතිශය බලවත් ග්‍රහයෙක් ඉඳලත් ඔබට තවම ප්‍රතිඵල නැත්නම් අනිවාර්යෙන්ම ඒ ග්‍රහයා ඉන්නේ ශයන හෝ නිද්‍රා වැනි අවස්ථාවක වෙන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයේ ප්‍රධාන ග්‍රහයන් සිටින්නේ මොන අවස්ථාවලද කියලා ඔබ දැනටමත් දන්නවාද? නැත්නම් මේ ගැන තවත් දැනගන්න කැමතිද? පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ CG හෙට්ටිආරච්චි එඩියු නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවතත් මෙවැනි රහස් එලි දක්වන ජ්‍යොතිෂමය වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.